කොහොමද ඔයාලට? ඔන්න අද අරගෙන ආවා අපේ 18 වෙනි පාඩම. අපි මේ පාඩමෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දිශෝකේ ගැන. අපි මුලින්ම බලමු කොහොමද මස්කේ එකක් අපේ දිශෝකේ වලට හරවගන්නේ කියලා. දෝෂිනෝ දිශෝකේනෝ සුකුරි කතා. ඔන්න මුලින්ම අපි කලින් වීඩියෝ වලත් මේ ගැන කතා කරා. අපි දන්නවා ජපන් භාෂාවේ ක්‍රියාපද වර්ගීකරණය කරනවා අපි කොටස් 3කට. ඉචිගුරූපු, නීගුරූපු, සංගුරූපු කියලා. ඔන්න ඉචිගුරූපු කියන එක මුලින්ම තියෙනවා. අපි බලමු කොහොමද ඉචිගුරූපයකට අයිති ක්‍රියාපදයක් දිශෝකේ වලට හරවගන්නේ කියලා. ඉතින් අපි දන්නවනේ මස් අයින් කරාට පස්සේ අවසානෙට ඉතුරු වෙලා තියෙන කොටසේ අවසාන අක්ෂරය ඊ ශබ්දයෙන් නම් අවසන් වෙන්නේ. අපි මේ ක්‍රියාපද ගන්නව මොන කාණ්ඩයටද? පළවෙනි කාණ්ඩයට. එහෙම නැත්නම් ඉචිගුරූපු වලට. ඔන්න පළවෙනි කාණ්ඩයට අයිති මෙන්න මේ ඊ ශබ්දය ඒ අක්ෂරයේම ඌ ශබ්දය බවට පත් කරන එක තමයි දිශෝකේ වලදී වෙන්නේ. ඔන්න දැන් මේකේ උදාහරණ ටික තියෙනවා. අපි බලමු. ඔන්න තියෙනවා හතරකිමස්. හතරකිමස් කියන ක්‍රියාපදේ මස් අයින් කරාට පස්සේ ඔන්න ඉතිරි වෙන අක්ෂරය තමයි මොකක්ද? කී අක්ෂරය. ඔන්න කී අක්ෂරයේ ඌ ශබ්දය තමයි කු. එහෙනම් මොකද හතරකිමස් කියන එකේ දිශෝකේ එක වෙන්නේ? හතරක්කු. අන්න ඊළඟට තියෙනවා ඉසෝගීමස්. මස් අයින් කරා කියන්න තියෙන්නේ ඉසෝගු. ඔන්න ඒ විදිහට තමයි පළවෙනි කාණ්ඩයට අයිති ක්‍රියාපදයක් අපේ දිශෝකේ වලට හරවගන්නේ. ඔන්න තියෙනවා ඊළඟට දෙවෙනි කාණ්ඩය. දෙවෙනි කාණ්ඩයේදී දෙවෙනි කාණ්ඩයට අයිති ක්‍රියාපදයක් දිශෝකේ වෙනකොට මස් කියන කොටස අයින් වෙලා රූ කියන අක්ෂරය එකතු වෙනවා. ඔන්න මෙතන තියෙනවා නෙමස්. මොකද වෙලා තියෙන්නේ? නෙරු. මිමස් මිරු. තබෙමස් මස් අයින් වුණා තබෙරු. ඒ විදිහට තමයි දෙවෙනි කාණ්ඩයට අයිති ක්‍රියාපද දිශෝකේ වලට හැරෙන්නේ. ඔන්න සංගුරූප එක. සංගුරූප එකේදී අපි දන්නවා තිමස් කියන ක්‍රියාපදය ගොඩක් අවස්ථාවලදී වෙනත් ක්‍රියාපද ස්වරූපයකට හැරෙනකොට ක්‍රියාපදය සම්පූර්ණයෙන්ම උච්චාරණය වෙන විදිය වෙනස් වෙනවා. ඒ කියන්නේ කංජ එක වගේ වුණාට උච්චාරණය වෙන විදිය වෙනස් වෙනවා. මේකෙදිත් ඒක හැම තමයි වෙලා තියෙන්නේ. කිමස් කියන එක කුරු විදියට තමයි වෙනස් වෙන්නේ. يعني කිමස් කියන ක්‍රියාපදයේ දිශෝකේ එක වෙන්නේ කුරු කියන පදය. ඊට පස්සේ තියෙනවා ශිමස්. ශිමස් කියන එක මොකද වෙන්නේ? සුරු වෙනවා. ඊට පස්සේ බෙන්ක්‍යෝ ශිමස්. බෙන්ක්‍යෝ සුරු. කෙක්කොන් ශිමස්. කෙක්කොන් සුරු. ඔන්න ඒ විදිහට තමයි එතකොට තුන්වෙනි කාණ්ඩයේ ක්‍රියාපද දිශෝකේ වලට හරව ගන්නෙ. අපි බලමු මෙන්න මේ දිශෝකේ පාවිච්චි කරන අවස්ථා මොනවද කියලා. ඔන්න මුලින්ම තියෙනවා කොතොග දෙකිමස්. අපි කොතොග දෙකිමස් කියන එක පාවිච්චි කරන්නේ අපිට මොන හරි දෙයක් කරන්න පුළුවන් කියන අදහස ලබා දෙන්න. මෙන්න මේ කොතොග දෙකිමස් කියන පදයට කලින් යෙදෙන ක්‍රියාපදය අපි තියන්නේ දිශෝකේ වලින්. අපි දැන් බලමු උදාහරණයක්. ඔන්න උදාහරණේ තියෙනවා ඒෝ කකු කොතොග දෙකිමස්. චිත්‍ර අඳින්න පුළුවන්. මෙතන කොතොග දෙකිමස් කියන එක ඔයාලට තියෙනවා පේනවා. දැන් අදහස වෙන්නේ ඒ ක්‍රියාව අපිට ඊට කලින් යෙදලා තියෙන ක්‍රියාව කරන්න පුළුවන් කියන අදහස. දැන් ක්‍රියාපදය තමයි කකු. කකු කියලා කියන්නේ කකිමස් කියන ක්‍රියාපදය. කකිමස් කියන ක්‍රියාපදය දිශෝකේ වලට කොහොමද හැරෙන්නේ? මස් ඉවත් වුණා කකි කියන කොටස තමයි ඉතුරු වෙන්නේ. ඒකේ කියන්න කු අක්ෂරය බවට පත් වෙලා තියෙනවා. මේ විදිහට තමයි එතකොට මෙතන කකු කොතොග දෙකිමස් කියන පදය හැදිලා තියෙන්නේ. ඔන්න ඊළඟට තියෙනවා කොතෝ දෙස්. කොතෝ දෙස් කියන එක අපි පාවිච්චි කරන්නේ අපේ ශුමි එක. ඒ කියන්නේ අපේ විනෝදාංශය ප්‍රකාශ කරන්න. විනෝදාංශය කියනකොට මේක අපිට නාම පදයක් විදියට පාවිච්චි කරලා. ඒ කියන්නේ නාම පදය විතරක් පාවිච්චි කරලා ප්‍රකාශ කරන්නත් පුළුවන්. ක්‍රියාපදයක් එක්ක ප්‍රකාශ කරන්නත් පුළුවන්. අපි බලමු අවස්ථා දෙකේම කොහොමද පාවිච්චි කරන්නේ මොකක්ද වෙනස කියලා. ඔයාලගේ ශුමි එක කියනකොට ක්‍රියාපදයක් එක්ක පාවිච්චි කරනවා නම් මෙන්න මේ කොතෝ දෙස් කියන කොටසට කලින් යෙදෙන්නේ ක්‍රියාපදයේ දිශෝකේ ස්වරූපය. උදාහරණ ගත්තොත් වතශිනෝ සුමිවා ඔන්ගකුවෝ තිකු කොතෝ දෙස්. මගේ විනෝදාංශය සංගීතය ඇසීම වේ. ඔන්ගකුවෝ තිකිමස්. සංගීතය අහනවා.
කිකිමත් කියන ක්‍රියාපදයේ මස් අයින් කරාම කිකි. එතකොට කී අක්ෂරයනේ තියෙන්නේ. ඒ කියන්නේ පළවෙනි කාණ්ඩය. එතකොට ඒ කී අක්ෂරය මොකද වෙන්නේ? පූ අක්ෂරය බවට පත් වෙනවා. එතකොට හැදෙනවා කිකු. අන්න එතකොට කිකු කොතෝ දෙස්. අපිට පුළුවන් ක්‍රියාපදය නැතුව නාමපදය පමණක් පාවිච්චි කරලත් විනෝදාංශය කරන්න. දැන් මෙතන ගත්තොත් වතෂිනෝ ශුමිවා ඔංගක්කු දෙස්. ක්‍රියාපදය නැතුව නාමපදය විතරක් පාවිච්චි කරනකොට අපිට පේනවා කොතෝ කියන කොටස නැතුව තමයි වාක්‍ය නිර්මාණය වෙන්නේ. මගේ විනෝදාංශය සංගීතය වේ. අදහස වාක්‍ය දෙකේම අදහස ගත්තොත් දෙකම එක සමානයි. වෙනසට තියෙන්නේ දෙවෙනි වාක්‍යයේදී කියන්නේ මෙතන අවසානට දාලා තියෙන වාක්‍යයේදී නාමපදය පමණක් පාවිච්චි කරලා තමයි අපේ විනෝදාංශය කියන්නේ. මුල් වාක්‍යයේදී අපි ඒක ටිකක් වැඩි දියුණු කරලා ක්‍රියාපදෙත් එකතු කරලම අපේ විනෝදාංශය කියනවා. මේක ඔයාලව හඳුන්වා දෙන අවස්ථාවේදී ජපන් භාෂාවෙන් ඔයාලව හඳුන්වා දෙනකොට මේ ක්‍රමය ඔයගොල්ලන්ට ඔන්න ඇඩ්වාන්ස් විදියට පාවිච්චි කරන්න පුළුවන්. දැන් ඔන්න ජිෂෝකේ ගැන අපි කොටස් දෙකක් ඉගෙන ගත්තා. එකක් තමයි කොතෝගා දෙකිමස් කියන කොටස. අනිත් එක තමයි මේ කොතෝ දෙස් කියන එක. ඔන්න තුන්වෙනි අවස්ථාව තියෙනවා මයේනි. මේ මයේනි කියන කොටසෙන් සම්බන්ධ කරන වාක්‍ය දෙක ගත්තොත් අපි මුලින්ම යොදන්නේ පසුව කරන ක්‍රියාව. මයේනි කියන කොටසට පිටිපස්සෙන් ඒ කියන්නේ කොටසට පසුව යොදන්නේ අපි පෙර කරන ක්‍රියාව. මේකේ මේ පසුව කරන ක්‍රියාවේදී ක්‍රියාපදය ජිෂෝකේ වලින් තමයි තියන්නේ. දැන් පෙර කරන ක්‍රියාවේදී ඒ කියන්නේ අවසානයේ යොදන වාක්‍ය ක්‍රියාව අපිට ගැළපෙන විදියට ක්‍රියාපදය පාවිච්චි කරන්න පුළුවන්. ඔන්න උදාහරණ එතකොට තියෙනවා මයේනි කියන එකට කලින් නෙමස් කියන ක්‍රියාපදේ ජිෂෝකේ එක තමයි පාවිච්චි කරලා තියෙන්නේ. නෙරු මයේනි. නින්දට පෙර. මයේනි කියන එක ඇත්තටම සිංහල වලට හරවගත්තොත් පෙර කියන අදහස තමයි තියෙන්නේ. දැන් එතකොට නෙරු මයේනි කියන්නේ නින්දට පෙර. කුසුරියෝ නොමිමස්. බෙහෙත් බොනවා කියන අදහස. මයේනි කියන එකට කලින් ක්‍රියාපදයක් තිබ්බොත් තමයි අපි ජිෂෝකේ වලින් ක්‍රියාපදය තියන්නේ. ක්‍රියාපදයක් නැතුව කාලය හඟවන පදයක් හරි නාමපදයක් හරි තිබ්බොත් මොකද වෙන්නේ? කාලය හඟවන පදයක් තිබ්බොත් කිසිදු වෙනසක් වෙන්නේ නැහැ. මයේනි කියන එක සාමාන්‍ය විදියට එකතු කරනවා. හැබැයි නාමපදයක් තිබ්බොත් නාමපදයේදී මොකද වෙන්නේ? නාමපදයට පස්සේ නෝ කියන නිපාතයේ යෙදিলা තමයි මයේනි කියන කොටස එකතු කරන්නේ. ඔන්න ජිෂෝකේ වලත් ඔයාලට තියෙන්නේ ව්‍යාකරණ පැටර්න් එක. ජිෂෝකේ වලත් ඔයාලට බොහොම පොඩි කොටසයි මතක තියාගන්න තියෙන්නේ. පහට අදාළව කොතෝගා දෙකිමස්, කොතෝ දෙස්, මයේනි. ඔන්න ඔය කොටස් තුන මතක තියාගන්න තමයි තියෙන්නේ. ඔන්න ඊළඟට අපි බලමු රේවුන් වලින් මේකට අදාළව තියෙන තවත් උදාහරණ ටිකක්. ඔන්න තියෙනවා පළවෙනි වාක්‍ය මරියා සන්වා පසකොන්නෝ සුකාව කොතෝගා දෙකිමස්කා. මරියසන්ට පරිගණකය පාවිච්චි කරන්න පුළුවන්ද? සුඛයි මස් පාවිච්චි කරනවා. ඒකේ ඊ අකුර තමයි මස් අයින් කරාම අවසානට ඉතුරු වෙලා තියෙන ඊ අකුර තමයි ඌ අක්ෂරය බවට පත් වෙලා තියෙන්නේ. සුඛෝ කොතෝගා දෙකිමස්කා. ඔන්න පාවිච්චි කරන්න පුළුවන්ද කියලා තමයි ප්‍රශ්නේ අහන්නේ. ඔන්න උත්තරය දෙනවා ඊයේ දෙකිමසෙන්. අපිට මෙන්න මේ විදිහට ඒ කියන්නේ කොතෝගා දෙකිමස්කා කියන එකට අදාළව ප්‍රශ්නය ඇහුවොත් අපිට උත්තරය දෙන්න පුළුවන්. අපිට කරන්න පුළුවන් නම් හයි දෙකිමස් කියන්න පුළුවන්. කරන්න බෑ නම් ඒක කොහොමද කියන්නේ? ඊයේ දෙකිමසෙන්. අපි දැන් බලමු ඊළඟ වාක්‍ය මොකක්ද කියලා. දෙවෙනි වාක්‍යය තියෙනවා ඕසකා ජෝවා නංජි මදේ කෙන්ගකුගා දෙකිමස්කා. ඕසකා ජෝ කියලා කියන්නේ ඕසකා මාලිගාව නංජි මදේ ඊය වෙනකන් කෙන්ගකුගා දෙකිමස්කා. මම මෙන්න මේ වාක්‍ය දැම්මේ මෙතන දැන් අපි කලින් කතා කරානේ ක්‍රියාපදයක් එනවා නම් මොනවා හරි දෙයක් ක්‍රියාවක් කරන්න පුළුවන් කියන අදහස අහනකොට ක්‍රියාපදය පාවිච්චි වෙනකොට මං කිව්වා ක්‍රියාපදයේ ජිෂෝකේ එක්ක කොතෝගා දෙකිමස් කියන කතාව එකතු වෙනවා කියලා. අපිට පුළුවන් ක්‍රියාපදයක් නැතුව සාමාන්‍ය විදියට නාමපදයක් පාවිච්චි කරලා ඒක කරන්න පුළුවන්ද කියලා අහන්න. දැන් මෙතන ගත්තොත් කෙන්ගකු කියන්නේ පරීක්ෂණ කියන අදහස. දැන් නාමපදයක්නේ. එතකොට අර කොතෝ කියන කතාව අයින් වෙලා යනවා. කොතෝ නැතුව කෙන්ගකුගා දෙකිමස්කා. ඒ විදිහට තමයි
වාක්‍ය හදාගන්න ඕන. ක්‍රියාපදයක් තිබ්බොත් විතරයි ක්‍රියාපදය ජිෂෝකෙයි වලට හරවලා කොත්තෝ කියන කෑල්ලත් එකතු කරලා ගා දෙකි මස්කා කියන එක එකතු කරලා වාක්‍ය හදාගන්නේ. උත්තරේ හම්බලා තියෙනවා මේකට ගෝජී මදේ දෙස්. කියන්නේ 5 වෙනකම් පුළුවන්ලු පරීක්ෂණ පවත්වන්න. ඔන්න ඊළඟට අපි බලමු ඊළඟ වාක්‍ය එකේ තියෙනවා ශුමිවා නන් දෙස්කා. ශුමි එක මොකක්ද කියලා අහනවා. අපි දන්න ශුමි කියන්නේ විනෝදාංශය. අපි දන්නවා දැන් ශුමි එක කියන ක්‍රම දෙකක් තියෙනවා. එකක් නාම පදයක් එක්ක අනිත් එක ක්‍රියාපදයකුත් එකතු කරලා අපිට කියන්න පුළුවන්. ඔන්න මේකේ තියෙන්නේ ක්‍රියාපදේ එකතු කරලා. පුරුයි තොකෙයි ඕ අත්සුමෙරු කොතෝ දෙස්. පුරුයි කියනකොට පරණ ඔරලෝසු අත්සුමෙමස් කියලා කියන්නේ එකතු කරනවා කියන එක. එතකොට ඒක අයිති වෙන්නේ දෙවෙනි කාණ්ඩයට. ඒ ශබ්දෙන් අවසන් වෙන්නේ මස් අයින් කරාම. ඒකෙදි වෙන්නේ රූ කියන අක්ෂරය එකතු වෙන එක. මොකද වෙලා තියෙන්නේ අත්සුමෙරු කොතෝ දෙස්. ඊළඟට තියෙනවා ඔන්න නිහොන්නෝ කොදොමෝවා ගක්කෝනි හයිරුමයිනි. නිහොන්නෝ කොදොමෝ ජපානයේ ඉන්න ළමයි කුඩා ළමයි ගක්කෝනි හයිරුමයිනි හයිරිමස්. හයිරිමස් කියන්නේ ඇතුල් වෙනවා කියන අදහස. මස් අයින් කරාම රී. රී කියන එක එතකොට මොකද වෙන්නේ? රී කියන එක මොකද වෙන්නේ? ඌ ශබ්දයට හැරවෙනවා. හයිරුමයිනි ඇතුල් වීමට පෙර. හිරංගනාओ ඔබෝයේ නකෙරබා නරිමසෙන්කා. හිරංගනා අනිවාර්යෙන් මතක තබා ගත යුතුද කියලා අහනවා. අපි මේ නකෙරබා නරිමසෙන් කියන එක කලින් වීඩියෝ එකේ නයිකේ වලදී ඉගෙන ගත්තා කොහොමද ඒක හැදෙන්නේ කියලා. ඔන්න නයිකේ ගැන මොන හරි ප්‍රශ්නයක් තියෙන කෙනෙක් ඉන්නවා නම් ටක් ගාලා මේ වීඩියෝ එකත් බලලා එන්න. ඔන්න මොකද්ද මේ අහන්නේ? අනිවාර්යයෙන්ම හිරංගනා මතක තියාගන්න ඕනද කියලා අහනවා. මේකෙදි ඔන්න අපි දන්නවා මයනි කියන එකට කලින් ක්‍රියාපදයේ දුනොත් මොකද වෙන්නේ? ක්‍රියාපදය ජිෂෝකෙයි වලින් තමයි තියන්නේ. ඔන්න උත්තරේ දීලා තියෙනවා ඊයේ ඔබෝයේ නකුතෙමෝ ඊදෙස්. මතක නැති වුණාට කමක් නැහැ. අපි මේ දෙකම නයිකේ පාඩමේදී කරා නක්කෙරබා නරිමසෙන් නකුතෙමෝ ඊදෙස් කියන කොටස් දෙක නයිකේ වලදී කරා. ඔන්න දැන් ඔය තියෙන්නේ අද අපි ඉවර කරේ එතකොට ජිෂෝකෙයි වලට අදාළ ග්‍රාමර් කොටස් ටික. ඔන්න දැන් අපි මේ වෙනකොට තෙකේ ඉවර කරලා තියෙනවා. ඒ කියන්නේ ක්‍රියාපදේ විවිධ ස්වරූප කොටස් ටික ගත්තොත් තෙකේ ඉවර කරලා තියෙනවා, නයිකේ ඉවර කරා. ඔන්න අද ජිෂෝකේතුත් ඉවර කරනවා. එතකොට අපිට තව ඉගෙන ගන්න තියෙන්නේ තකේ සහ පුත්සුකේ කියන කොටස් දෙක. අපේ වීඩියෝ ටික මුලින් ඉඳන් බලාගෙන එන කෙනෙක් නම් මේ වෙනකොට ග්‍රාමර් වල M5ට අදාළ ග්‍රාමර් වල ලොකු කොටසක් ආවරණය කරගෙන ඇති කියලා හිතනවා. එහෙනම් ආයේ අලුත් පාඩමින් හම්බ වෙමු. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්. අපිව ලයික් කරලා, සබ්ස්ක්‍රයිබ් කරලා, කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් ගිහින් එන්න. මතානේ.